ආයිබෝවන් සියලුම දෙනාට. ඉතින් අද අපි කතා කරන්නේ ඔබ දන්නවා ලංකාවේ මේ වෙනකොට කතා බහට ලක් වෙන දැනට අවුරුදු ගණනාවක ඉඳලා මහ බැංකුව සෙවිල්ලෙන් බැවිල්ලක් නැතුව මහ බැංකුවේ තියෙන වගකීම පහර ඇරලා මේ මූල්‍ය ගණදෙනු නැත්නම් මහ බැංකුවේ ලියාපදිංචි නැති මූල්‍ය ගණදෙනු සිදු කරලා මිනිස්සු විශාල ප්‍රමාණයකගේ ජීවිත නැති කරලා ඒවකට පැවති සියලුම ආණ්ඩු වලින් අනුග්‍රහය එහෙම නැත්නම් දැනුවත්ව ඒ වගේම මහ බැංකුව දැනුවත්ව මහ බැංකුව මේවට තමන්ගේ වගකීම පැහැර හැරලා කරපු වකවානුවක මේ මුදල් අහිංසක මිනිස්සුන්ගේ මුදල් මහ බැංකුව මැදිහත් වෙලා ඒ වකවානු වල නඩු දාලා ඒවා මහ බැංකුවට කාලෙක ඉඳලා අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම මෑත කාලයේදී අපි කතා බහට ලක් කරන මෑත කාලයේදී විශාල මුදල් වංචාවක් කරපු ONMASDT කියන මූල්‍ය වංචාව දැන් ඒක ඒගොල්ලෝ කියන පිරමිඩ වංචාව අපි දැනගෙන හිටියේ අර ඒ දවස්වල අපි ඉතිහාසය ඉගෙන ගන්න පිරමිඩ. නමුත් ඊට එහා ගිය මිනිස්සු අනාථ කරන්න පුළුවන් පිරමිඩ තියෙනවායි කියලා අපි ඊට පස්සේ තමයි දැනගත්තේ. ඉතින් අපි මේ කතා කරන්නේ හැමෝම අපිව විවේචනය කරනවා. හැමෝම සමහරු දන්නේ නැතුව YouTubeස්ලා මේකට කෑ ගහනවා. ඒගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැතුව ඒකට විවේචනය කරනවා. ඉතින් අපි මේ YouTubeර්ස්ලාගෙන් ඉල්ලනවා මේක දැනගෙන කතා කරන්න. ඒ වගේම රටේ සමහර අය මේක දන්නේ නැහැ. නායකයෝ දැනගත්තත් දන්නේ නැහැ වගේ ඉන්නවා. එතකොට මේ පිරමිඩ කියන එක මේ මහ බැංකුව හඳුන්වන පිරමිඩ කියන එකට කෝටි 4500ක වංචාවක් සිදු කරලා මේ මෑත කාලයේ ONMASDT කියන මේ වංචාව මහ බැංකුවක් දැනුවත්ව හිටපු රජයන් දැනුවත්ව තමයි මේක අරගෙන ගියේ. මම මහ බැංකුවට කෙලින්ම චෝදනා කරන්නේ 2022 මුල මේකට විරුද්ධව කම්ප්ලේන් එකක් කරනවා. මේක නිත්‍යානුකූලවද නැද්ද කියන එක සොයා බැලීම සඳහා ජනතාවගේ පැත්තෙන් පැමිණිල්ලක් කරනවා මහ බැංකුවට. මහ බැංකුව ඔහුව කැඳවන්නේ 2022 9 වෙනි මාසයේ. එතකොට මහ බැංකුව ඉන්ක්වයර් එක කරන්න ගන්නෙත් මාස 3-4ක් ගිහිල්ලා. ඒ වගේම ඉන්ක්වයර් එක කරලා ඒකේ මේක පිරමිඩයක් නැත්නම් නිත්‍යානුකූල නොවන මූල්‍ය ගණදෙනුවක් කියලා මේගොල්ලන්ට මහ බැංකුවට කියන්න අවුරුදු එකමාරකට ආසන්න සංඛ්‍යාවක් ගියා. මේ 2023 අප්‍රේල් මාසේ තමයි මේක මාධ්‍යයට නිකුත් කරන්නේ. ඊට කලින් එයාලා එහෙම මුකුත්ම කරන්නේ නැතුව ඉඳලා කෝටි 4500ක් විතර මිනිස්සුගේ මුදල් වංචාවට ලක් වුණාට පස්සේ තමයි මහ බැංකුව මේක තහනම් කරන්නේ. එතකොට මහ බැංකුව මේක තහනම් කිරීම මේ පැත්තෙන් පේනවා ඔබේ අපේ තීරේ දිස් වෙනවා. මේ පැත්තෙන් ඔබට පේනවා මේ මේක විජිත හේරත් ඇමතිතුමා ඒ වෙනකොට ඇමතිතුමා නෙමෙයි ඒ වෙනකොට විපක්ෂයේ හිටියේ මේ පාර්ලිමේන්තුවේ හඬ නගනවා. ඒ වගේම ජනාධිපතිවරණයට කලින් අපි එතුමාව එකතු කරගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ දැවැන්ත ඡන්ද ව්‍යාපාරයක් කරා මේ පිරමිඩ ජාවාරමට එරෙහිව පාර්ලිමේන්තුවේ නීති සම්මත කරලා මේ රටේ මිනිස්සු අනාථ වෙන එක නවත්තන්න කියන එක. එතුමාත් ඒක පිළි අරගෙන එතුමාත් දන්නවා මහ බැංකුව මේක කළේ මේක වංචාවක්. මහ බැංකුවේ මේක ඒවකට හිටපු රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යතුමාගේ ක්‍රියාකලාපයක්. එයා තමයි මේකේ මේවා කරේ. එයා තමයි මේක හසුරුවේ නැත්තේ. එයා තමයි මේක මුදල් අමාත්‍යාංශය බාර හිටියේ මහ බැංකුව අයිති. එතකොට එහෙම කියලා දැන් ඒ ආණ්ඩුව අපි තිබිච්ච කලින් පැවති ආණ්ඩුවල් අපි ගෙදර යවුවා. ඇත්තටම දූෂිතයි. අවුරුදු 76 පුරාවටම ආයතන දූෂිතයි. පාර්ලිමේන්තුවේ සියලු අපි බැලුවම ඒවා ඔක්කොම හරි. හැබැයි මිනිස්සුන්ගේ මේ දීලා පොරොන්දු දීලා ආපු විජිතේරත් ඇමතිතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ අද හැංගෙන්නේ ඇයි? අද එතුමා අපිට උද්ඝෝෂණ කරත් එතුමා වචනයක්වත් කියන්නේ නැත්තේ ඇයි? අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. අපිට ආරංචි වෙන විදියට කලින් පැවති රජයන්ගේ හිටපු පුත්තුලා සහ ඇමතිවරු විශාල ප්‍රමාණයේ කළු සල්ලි මේකට ආයෝජනය කරලා තිනවා. දැන් ආරංචි වෙනවා ජාතික ජනබලවේගයේ හිටපු മന്ത്രിවරුත් සහ ඔවුන්ගේ පුත්තුත් මෙන්න මේ ONMASDT නැමැති ජාවාරමට හවුල් කියන එක අපි මේක දන්නේ නැහැ. මේක කට කතාවක්
අපිට ආරංචි වෙන එකක් පමණයි. නමුත් අපිට ඒක සැකයක් තියෙනවා එහෙම වෙන්න පුළුවන්. ඇයි? අපි එච්චර උද්ඝෝෂණ කරද්දී මේක මෙච්චර මිනිස්සු හඬ නගද්දී මිනිස්සු දවසෙන් දවස තමන්ගේ ජීවිතේ නැති කරගද්දී මිනිස්සුන්ගේ කනකරබඩු එහෙම නැත්නම් ගෙවල් දොරවල් යාන වාහන සියලුම දේවල් උගසට තියලා තමයි මේ පැවති රජයේ හිටපු ඇමතිවරුන්ගේ මාතලේ තියෙන හොටෙල් වල තමයි මේවා ජයටම කරේ. හැබැයි අපිට දැන් සැකයක් තියෙනවා මේ කියන කතාවේ මේ ආණ්ඩුවෙත් මේ කට්ටිය ඉන්නවා මේ ඔන්මැස් පිරමිඩයට සම්බන්ධව කියන එක අපිට දැන් පැහැදිලි වෙමින් පවතිනවා. මොකද හේතුව විජිත හේරත් ඇමතිතුමා ඡන්දයට කලින් කියපු කතා ටික දැන් සිද්ධ වෙන්නේ නැහැ. එතුමා අපි යනකොට හැංගෙනවා. අපි අමාත්‍යාංශයට ගියා. එතුමාගේ ලේකම්ට අපි අපොයින්ට්මන්ට් දුන්නා. එතුමා කරලියට එන්නේ නැහැ. මේ ගැන අපිට කතා කරන්නේවත් නැහැ. හැබැයි මේකේ ඡන්ද පදනම එහෙම නැත්නම් අපේ මිනිස්සු පේදුරු තුඩුවේ ඉඳලා දෙවඳුරු තුඩුවට ලක්ෂ 15ක මොකද ලක්ෂ 4මාරක් විතර මේකෙන් අනාථ වෙලා තිනවා. ඒ අයගේ පවුල් පිටින් ගත්තම ලක්ෂ 15ක 20ක අතර පරතරයක් ඡන්ද පදනමක් තියෙනවා. අපි සතුව අපි මේ පාර ඒ ඡන්ද දීමෙන් වැළකීලා සිටිනවා. ඒක දේශපාලනික පරිගැනීමක් නෙමෙයි. ඔවුන් පොරොන්දුන හැටියට අපිට ඒවා ඉෂ්ට සිද්ධ කරේ නැති නිසා අපි ඒ තීරණය ගන්නවා. ඒ වගේම කවුරුත් හිතනවා නම් මේක ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව කරන දෙයක් කියලා ඒක හිතන්න එපා. මොකද අපි මේ ආණ්ඩුව ගොඩ නැගෙන කලින් තමයි ඇමති ඇමතිවරුන්ට මේ අපේ වේදනාව අපි ලක්ුණ අසාධාරණය අපි කිව්වේ. ඒ කියලා නිකන් හිටියේ නෑ. ඡන්ද කැම්පේන් එක කරලා මේගොල්ලෝ බලයට පත් කරා. එතකොට අපිට අයිතියක් තියෙනවා. දැන් මේගොල්ලෝ හිතනවා නම් මේක මෙහෙමයි වෙන්න ඕන කියලා මම අහනවා ජනතාවගෙන්. දැන් මේ රටේ ආණ්ඩුවක් ආවයි කියලා බඩු මිල පහළට ගියෙත් නෑ. තෙල් මිල අඩු වුණෙත් නෑ. ජනතාවට ජීවත් වෙන්න විදිහකුත් නෑ. එතකොට එහෙම තියෙන වකවානුවකට මේ මිනිස්සුන්ට මේ වගේ මේ වංචාව වලට අහු වෙලා තමන්ගේ සල්ලි ටික ගන්න ආණ්ඩුව ඒ පිළිවෙතට යොමු වෙන්නේ නැත්තම් අපිට උදව් කරන්නේ නැත්තම් අහිංසක ජනතාවට උදව් කරන්නේ නැත්තම් කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ? දැන් අපිට ප්‍රශ්නයක් නැහැ බඩු මිල පල්ලයට දාලා රටේ ප්‍රශ්න නැතුව අර කලින් තිබ්බට වඩා රට සුරක්ෂිතයි නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා පාර්ලිමේන්තුවේ හොරකම් වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ඇත්ත. රටේ කලින් හිටපු පාලකයෝ එහෙම මේ හොරකම් කරලා දූෂිත කරපු එක මේකෙන් වෙන්නේ නැහැ. ඒවත් ඒගොල්ලෝ කියනවා ඇත්ත වෙන්න ඇති. හැබැයි ඒක ජනතාවට අපිට දැනෙන්නේ නැත්තම් අපේ මේ තියෙන පොඩි ප්‍රශ්නයක්වත් ආණ්ඩුවට විසඳ ගන්න බැරි නම් අඩුම ගානේ රටේ තියෙන පිරමිඩ අයින් කරන්න. අපේ සල්ලි පැත්තක දාන්නකෝ. පිරමිඩ අයින් කරන්න මේ රජයට උමනාවක් නැත්තම් මෙච්චර උද්ඝෝෂණ කරද්දී මොකද්ද ප්‍රශ්නේ? අපි කියන්නේ නීති සම්පාදනය කරලා මේකට අහුවෙන මිනිස්සු මෙතනින් එහාට අහුවෙන මිනිස්සු නවත්තන්න. නීති සම්පාදනය කරන්නේ නැහැ. එහෙමනම් මේගොල්ලන්ට මේකේ ලොකු වාසියක් තියෙනවා. මොකද මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික මේගොල්ලොත් අරගෙන ඒ සෙල්ලම කරනවද කියන සැකය අපි තුල එනවා. ඒක සැකයක් නැහැ. මොකද අපි මේ ආණ්ඩුවේ ජනාධිපති ලේකම්වරු අධිකරණ ඇමති නීතිපතිතුමා FCID අධ්‍යක්ෂතුමිය එතකොට මේකේ හම්බෙන්න පුළුවන් සියලුම දෙනා හම්බ වුණා. හැබැයි වැඩක් නැහැ. විජිතේරත් සහෝදරයා අපි ගියා අමාත්‍යාංශයට. එතුමා අල්ලගන්න බෑ. එතුමා කතා කරන්නේවත් නැහැ. එදා අපි කලින් මැතිවරණයට කලින් අපි දුරකථන ඇමතුමක් ගත්තම අඩුම ගානේ 1 2 හරි ආන්සර් කරනවා. දැන් එහෙම ආන්සර් කරන්නේ නැහැ. අපි හිතමු කාර්යබහුලයි කියලා. අපි ලේකම්වරුන්ට යවපු අපොයින්ට්මන්ට් එහෙම නැ ඒවත් කැන්සල් කළා. අපේ දුරකථනත් බ්ලොක් කරනවා ඒගොල්ලෝ. එහෙම මට්ටමකටපත් වෙලා අපි අහනවා විජිතේරත් ඇමතුමාගෙන් කොහොමද ඔයා ගම්පහට ඇවිල්ලා දේශපාලනය කරන්නේ? ඔයා වැඩිම මනාප වලින් යවලා තියෙනවා ජනතාව අද මේ වෙනකොට S2කටවත් දැකලා නැහැ. හැබැයි දැන් නම් කරලියට එයි. මොකද මැතිවරණේ තියෙන ඉඳා. ඉතින් අපි කෙලින්ම කියනවා. එතකොට හැබැයි අපේ ගමේ ඉන්නවා මේකත් කියන්න ඕන අපේ ගමේ අපේ ප්‍රදේශයේ ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බොහොම හොඳයි. අපි ඕන වෙලාවක දුරකථනයට ගත්තම ගන්නවා. එතුමා ඒ වෙලාවේ වැඩක් නම් පස්සේ හරි අපිට ගන්නවා. ඒක ලොකු දෙයක්. අපි දන්නවා මේ මහාචාර්ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේරත්න මහතා ඇත්තටම එතුමා වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. මේ වෙනකොටත් අර අලි මිනිස් කැටුමට එතුමා මහාර මහන්සියක් වෙලා නර්ඩ් එකත් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් යනවා. ඉතින් ඒ වගේ ඒ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන අයත් ඉන්නවා. හැබැයි ඒ අතරේ විජිතේරත් ඇමතුමා ලං අපිට කරේ ගම්පහට නැත්තම් ජනතාවට කලේ ලොකු අගතියක්. මොකද හේතුව අද මේ වෙනකන් අපිට නිකම්මත් මොකද්ද මේ කරන්නේ අයියෝ ගොල්ලෝ. හැබැයි මගේ වීඩියෝ එක ඔබට අහන්න පුළුවන් වෙයි. ඇමතුමා මේ ඡන්දෙට කලින් කියපු එකයි දැන් ඇමතුමාගේ හැසිරීමයි කොහොමද කියන්න අපේ වීඩියෝ එක ඔබ
බලන්න මේ පැත්තෙන් ඔබට පේනවා ඒක. ඉතින් ඒක බලන්න කියලා කියනවා ඔබට. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඊයේ රාත්‍රියේ ඉඳලා දුර බැහැර ගෙවාගෙන අද මේ ශාලාවට වලට එන්න සිද්ධ වුණේ වලට වෙච්ච අසාධාරණ අයුක්තියක වෙයි. ඔබ වගේම දහස් සංඛ්‍යාත අපේ රටේ පුරවැසියෝ විශාල අසාධාරණයකට පත් වෙලා තියෙනවා. විවිධ හේතු මත විවිධ කාරණා මත අසාධාරණයට ලක් වෙලා තියෙනවා. ඔබ ඇත්තටම ආර්ථික හේතු මත අසාධාරණ ලක් වෙච්ච කප්පිරිසක්. කවුරුත් දන්න දේ තෝන්මැක්ස් ඒ සිදුවීම හරහා විශාල අයුක්තියකට අසාධාරණ ලක් වුණා. ඒ අවසානයේ උසාවියට පවා යන්න වුණා. දැන් ඒක උසාවියේ තියෙනවා. නමුත් මෙතන මූලික වැරද්ද ශ්‍රී ලංකාව වගේ ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වගකීම හරියට ඉටු කරා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහැ. මහ බැංකුව බාරවේ ඉන්නේ මුදල් ඇමතිවරයා. මුදල් ඇමතිවරයා කියන්නේ කවුද? අනිල් වික්‍රමසිංහ. එනිසා මේක මේ කාගවත් නිලධාරියෙකුගේ වැරද්දක් නෙමෙයි. දේශපාලන අධිකාරිය මුදල් අමාත්‍යාංශයේ ලොක්කා තමයි රනිල්. එයා දැනගන්න ඕනේ එයා යටතේ තියෙන අමාත්‍යාංශයේ තියෙන ආයතන වලින් යම්කිසි වැරද්දක් වෙනවා නම් ඒක නිවැරදි කරන්න. ඒ මහ බැංකුව තමයි අපේ රටේ ඔය පිළිහිටවන විවිධ මූල්‍ය ආයතන වල නීත්‍යානුකූල භාවයේ තීන්දුව කරන්නේ. ඒවා නීත්‍යානුකූලද නැද්ද? ඒ අදාළ හැකියාව තියනවද නැද්ද කියලා තීරණය කරනවා. නමුත් මහ බැංකුව මුලදී ඒක කරේ නැහැ. ඊට පස්සේ වල මේ ආයතනත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා අමාරු වැටෙන කෙනෙකුට තමයි මහ බැංකුව මැදිහත් වෙන්නේ. එතකොට පෙරහැර පිළිලි කරන්නේ. අශ්‍රයස්කාරී කල්ල ඉවර. ඊටවල විශාල අසාධාරණ ලක්ෂණ. මේ වගේ ආයතන ගොඩක් පහුගිය කාලේ පුරාවටම ලංකාවේ ඇති වුණා. මේ ආයතන හැම එකකින්ම අපේ ලංකාවේ විශාල පිරිසක් අසාධාරණ ලක්ෂණ තමන්ගේ දේපල තමන්ගේ රත්තරන් බඩු කනක ඒ මාල බුදු කස්තියලා සල්ලි දාපු අය අන්තිමට ඒ තමන්ගේ තිබිච්ච දෑවැද්දට හම්බෙච්ච මුද්ද මාළෙත් නැති කරගෙන තිබුණට වඩා ආර්ථිකේ බිමට කඩ කරනවා. ඊට පස්සේ උද්ඝෝෂණ කරනවා, අරගල කරනවා, උසාවි යනවා. ඉතින් මහ බැංකුව අවුරුදු ගාණක් එක අදිනවා. ඊට පස්සේ ඒ අයට සිද්ධ වෙන්නේ මේක මත්තෙන් හැප්පිලා හෙම්බත් වෙලා අන්තිමට අවුරුදු 4-5ක් යනකොට ඒක ඒ හෙම්බත් වීම නිසා මත ඇරලා දානවා. තිවෙනි ආයතන ගොඩාක් පහුගිය කාලේ තිබුණා. ඔබ දැක්ක ඔබත් අත්දැකීම් ලැබලා තියෙනවා. ඉතින් මේකේ මූලික වැරද්ද නිවැරදි කර යුත්තේ මුදල් අමාත්‍යාංශය හරහා රාජ්‍ය ප්‍රතිපත්තිය හරහා. ඒ නිසා මුලින්ම අපි ඔබට සමතික වෙනවා මාලිමාගේ පාලනයක් යටතේ 21 වෙනිදායින් පස්සේ මේ රටේ ජනාධිපති බවට පත් වෙන අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වය යටතේ අපේ රටේ මුදල් අමාත්‍යාංශය මෙහෙවදී මෙවැනි වැරදි සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ජනතාව අසාධාරණයටපත් වෙන නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ආයතන පිහිටවලා දුප්පත්කමේ ගිලිලා ඉන්න ජනතාව තවත් දුප්පත්කමට වටලා එයාගේ තියෙන මොන හරි සල්ලි ටිකක් පුරන් කන එවැනි ආයතන බිහි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපි නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. අපේ පාලනයේ ප්‍රධාන අරමුණක් තමයි රට තුල නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. අද නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වෙනවනම් මේ වෙන්නේ නැහැ නේද? ඉතින් අපි කියන්නේ මේ වගේ දේවල් වෙන්න එපා. මොකද හේතුව අපි බොහොම අමාරුවෙන් මේ රජය පත් කරා. ඒක කෙලින්ම කියන්න වෙනවා. බොහොම අමාරුවෙන් මේ රජය පත් කරා. ඉතින් අපි කියනවා මෙහෙම කතාවක්. අපි කලින් දැන් මේ ආණ්ඩුව හිතනවා නම් විජිත හේරත් ඇමතුමා ඇතුළු මේ ආණ්ඩුව හිතනවා නම්
මෙහෙමයි අර ජනාධිපතිවරණය මහමැතිවරණ තිබ්බ රැල්ලටම ප්‍රාදේශ සභාව මිනිස්සු ගහයි කියන එක ඔබ රැවටෙනවා. මොකද මහින්ද රාජපක්ෂට උනේත් ওই ටිකමයි. ඇයි මිනිස්සු ජනාධිපතිවරණය මහමැතිවරණය රැල්ලට ගහගෙන ගියා. මම ජනතාවගෙන් එකක් ඉල්ලනවා. ඔබට තියෙන ප්‍රශ්න වලට විසඳුමක් දුන්නේ නැත්නම් ආණ්ඩුව ඔබ පොඩ්ඩක් ආණ්ඩුවට පාඩමක් උගන්වන්න මේ පාර. ඒක අනිවාර්යෙන් මම කියනවා. මොකද අපි කියන්නේ අපේ ප්‍රශ්නේම ඔබට තියෙනවයි කියලා. ඔබට ඇති වෙන ප්‍රශ්න. හැබැයි ඒ ටික ඔබේ ඔය දැන් ඉල්ලන නායකයෝ එකතු වෙලා ඔබේ ප්‍රශ්නෙට යාන්තම් හරි ගැටලුවක් දුන්නේ නැත්නම් මේ ආණ්ඩුවට පාඩමක් රතු එලියක් දක්වන්න අපිට තියෙන එකම අවස්ථාව මේක. මොකද ප්‍රාදේශ සභාව දිනුවයි කියලා මේක සුරුපුරයක් කරන්න බෑ. හැබැයි ඒගොල්ලෝ මේ ප්‍රාදේශීය සභාවට ඡන්දෙට ඇවිල්ලා මිනිසු ගාවට ලං වෙනවා නම් දැන් ඔබට තව එකක් කියන්න ඕන. අපි දන්නේ නැහැ මේකේ ඇත්ත తත්වය. සමහර ප්‍රදේශවල මේ ගමේ ඉන්න කුහකයලු මේ ඡන්දෙට ඉල්ලන්නේ. අපි දන්නේ නැහැ මේවා ඇත්ත නැත්ත ඔබ තීරණය කරන්න. ඒ වගේම ගිය පාර ඡන්දෙට මහමැතිවරණේ ජනාධිපතිවරණට වැඩ කරපු ඉතාම ප්‍රබලයෝ මේ වෙනකොට කපලලු. අපි දන්නේ නැහැ මේකේ ඇත්ත නැත්ත අපිට එන පණිවිඩ ඒක ඔබ තීරණය කරන්න. හැබැයි මම එක දෙයක් ඉල්ලනවා කැපුවත් රතු කැපුවත් කොළ කැපුවත් නිල් ඒවා අයින් කරන්න දැන් ඒක එපා. මොකද අපි මේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපි හිතුවා මේක තමයි හොඳම පක්ෂය කියන එක තවමත් අපේ හදවතේ තියෙනවා. හැබැයි අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් මේ වගේ චූටි ප්‍රශ්නයක්වත් විසඳ ගන්න බැරි නම් මේ ආණ්ඩුවට මේ රට කරන්නත් බෑ කියන එක අපි දන්නවා. මොකද හේතුව ඔබට විවිධ වූ ප්‍රශ්න තියෙනවා. හැබැයි විශාල ප්‍රශ්න විසඳනවා කියලා හිතනවා නම් ආණ්ඩුව මේ අහිංසක ජනතාවට පඩි වැඩි උන්නේ නැහනේ. රාජ්‍ය සේවකයාට පඩි වැඩි වුණා. හැබැයි රාජ්‍ය සේවකයාට පඩි වැඩි වුණාට අහිංසක මිනිසුන්ට මේ ප්‍රශ්න වලින් තමයි සහනය හම්බ වෙන්නේ. ඒ හින්දා මේ පිරමිඩ ලංකාවෙන් තුරන් කරන්න ඕන. මොකද ඔබ ඒකට පොරොන්දු වුණා විද්‍යාරත් ඇමතුමනි. ඒවට නීති ගෙනල්ලා ඒවා කරනවායි කියලා අපි ඔබෙන් සල්ලි නෙමෙයි ඉල්ලන්නේ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ සල්ලි නෙමෙයි. අපි මහ බැංකුවෙන් ඉල්ලන්නේ සල්ලි නෙමෙයි. හැබැයි කෝටි 1000ක් මේ වෙනකොට අපේ සල්ලි ඒ හොරුන්ගෙන් අරගෙන මහ බැංකුව තියාගෙන ඉන්නවා මේකේ. අපි කියන්නේ ඒ සල්ලි ටික නම් මිනිස්සුන්ට බෙදලා දෙන්න ඕන. මේ වෙනකොට හොරුන්ට දැඩි දඬුවම් කරන්න ඕන. මේකෙන් කෝටි ගාණක් පිටරට ගිහිලා තිනවා. ඒවා ගේන ලංකාවට ගෙනල්ලා මේක නීතිමය පදනමක් ඇතුව මේවා මිනිස්සුන්ට සල්ලි අරන් දෙන්න කියන එක. නැතුව අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ නැහැ. මහ බැංකුවෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ. එහෙනම් මේක හොඳට අහගන්න. ඒකයි අපි කියන්නේ. මේක වරදවා තේරුම් ගන්න එපා කවුරුවත්. හැබැයි ආණ්ඩුවට රතු එලියක් පත්තු කරනවා මේ වෙලාවේ අපි ලක්ෂ 15ක විතර අපේ දෙවුන්දුරු තුඩේ ඉඳලා පේදුරු තුඩට අපේ සමාජිකයෝ ඉන්නවා. අපි කැම්පේන් එක කරනවා බහැලා උද්ඝෝෂණ රැසක් කරන්න තියෙනවා ඉදිරි මාසයේ ඇතුළත අපි ඒ ටික කරනවා. එහෙනම් අපි ආරාධනාව අපි ඉල්ලීමක් කරනවා රජයට මේ වෙලාවේ පොඩ්ඩක් අපිව අහුම්කම් දීලා අපිවත් මේකට දායක දෙලා අපේ මේ පුංචි ප්‍රශ්නය ඒක පුංචි ප්‍රශ්නයක්. මොකද හේතුව සල්ලි තියෙනවා අපේම සල්ලි අල්ලලා ඒ සල්ලි ටික ආණ්ඩුවට ගන්නවද මහ බැංකුව තියා ගන්නවද කියන තීරණය කරන්න එපා. මේ මිනිස්සුන්ට බෙදලා දෙන ක්‍රමවේදයක් හදන්න පාර්ලිමේන්තුවේ පුළුවන් 3/2 බලය දුන්නේ ඒකයි නීති සම්මත කරන්න. ඔයගොල්ලෝ නීති සම්මත කරන්නේ නැහැ. ඔයාලා අර අපිට ඉල්ලුවානේ මහා බලයක් දෙන්න පාර්ලිමේන්තුවේ ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා අපි බලාගෙන ඉන්නවා දැන් මේ කරන්න තියෙන්නේ මොනවද කියලා. ඔබ කරන්නේ මොනවද කියලාත් බලන් ඉන්නවා. අපි අර පක්ෂයට ගැති අය නෙමෙයි. ඉතින් හොඳට මතක තියාගන්න අපි පක්ෂයට ගැති නෑ. අපි කවුරු වුණත් වැරද්දක් කරොත් ඒකට අනිවාර්යයෙන්ම ඒකේලා කියනවා. ඒ වගේම අපි මේ රටේ අපි හිතනවා ප්‍රබල නායකයෝ බිහිවිය යුතු කාලයක්. මොකද අපිට මේ රට බාර දෙන්න ආයි කවුරුත් නැහැ. හරි. හොරා කාපු අයට ආයි බාර දෙන්න අපි හිතන්නෙත් නැහැ. ඒ හින්දා හොඳට මතක තියාගන්න පක්ෂ ගොඩ නැගෙන්නේ හොරු ටික එකතු කරගෙනනේ. අපිට පේන්නේ එහෙමනේ. අලුත් පක්ෂ එකතු වෙනවා අර කාපු හොරු ටික එකතු කරගෙන. ඒවට මිනිස්සු කැමති නැහැ. ඒවා මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තිනවා. ඒ හින්දා කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් නායකයෝ පිරිසක් ඊගාව මං හිතන්නේ තව අවුරුදු 5ක් යනකොට ඕන වෙනවා මේ රටට. ඒකත් හිතේ තියාගෙන තරුණ තරුණියෝ පෙළ ගැහෙන්න. අපි මේ රට හදන්න ඕන මේ කාටවත් හදන්න බැරි නම් හැබැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා අපි කැමති නෑ ඔබ බොහොම අමාරුවෙන් අපි ගෙනාපු ආණ්ඩුවක් ගෙදර යවන්න අපි කැමති නෑ හැබැයි ඔබ යනවා නම් යන්නේ ඔබේ අඩුපාඩු මත එන්න මම ජනාධිපතිතුමාට කියනවා කරුණාකරලා අපේ මේ අවධානය යොමු කරන්න අපි ඔබතුමාලාගේ ජනාධිපති කාර්යාලය ඉස්සරහත් උද්ඝෝෂණ කරා මහ බැංකුවටත් අපි කිව්වා නමුත් කවුරුත් එන්නේ නෑ මේ පිළිබඳ විසඳුමක් ගන්න. අගමැතිතුමිය ගැන කතා කරන්න ඕන. අපි අගමැතිතුමිය හම්බෙන්න ගියා. නමුත් අපි හිතන් හිටපු අගමැතිතුමිය නෙමෙයි දැන් අපිට තේරෙන විදියට. මොකද එතුමියත් කිසිම දෙයක් මේ පිළිබඳ මුකුත්ම අවධානයක් යොමු කරේ නැහැ කියන එක තමයි අපිට දැනගන්නට ලැබුණේ. නමුත් තිරේ පිටිපස්සේ ඉඳගෙන කරන දේවල් තිරේට පේන්නේ නැහැ. හැබැයි තිරේට දැනෙනවා. තිරේ පිටිපස්සේ ඉඳලා කරන සියල්ල හින්දා තමයි මේ තිරේ යම්කිසි ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි දන්නවා කාචේ තමයි මේ ප්‍රතිබිම්බය තීරණය කරන්නේ. එහෙනම් ජනතාව තමයි මේක තීරණය කරන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඔබ ඔය ඉන්න තැනේ
කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ මේ මිනිස්සුන්ගේ පොඩි ප්‍රශ්න ටිකට විසඳුමක් හම්බුනොත් පමණයි ජනාධිපතිතුමනි. එහෙනම් ඔබට කියනවා දැන් මේ වෙනකොට ප්‍රාදේශ සභාව දින නියම කළා ඉවරයි. නමුත් අපි ජනතාවෙන් ඉල්ලනවා ඔබට අවුලක් නම් ඔබේ ප්‍රශ්න ටික විසඳලා නැත්නම් රටේ ප්‍රශ්න විසඳුනායි කියලා කියන ඒවා අහලා ඔබ මේකට ඡන්දෙ දෙන්න යන්න එපා. මොකද හේතුව අපි රතු එළිය පෙන්වන්න ඕන තැන රතු එළිය පෙන්වන්න ඕන. පස්සේ ආයි නිකන් බොරුවට අපි කෑ ගහලා වැඩක් නැහැ. එතකොට අපි කියනවා අපේ ප්‍රාදේශ සභාව අපි දිනවනවා නම් අපේ ප්‍රශ්න වලට කතා කරන නායකයෝ අපි තෝරා ගන්න ඕන. රටේ රැල්ලට ඡන්දෙ දෙන්න එපා. සමහරු හිතයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ඉන්නේ. ජාතික ජනබලවේගයේ තමයි ආණ්ඩුව තියෙන්නේ. 159ක් තියෙනවා. ඒක අදාළ නැහැ. ප්‍රාදේශ සභාව කියන්නේ ස්වාධීනයි. අපි කියන්නේ හොඳ නායකයෝ ටිකක් බී කරන්න. මේ වෙලාවේ අපි කියන්නේ කිසිම පක්ෂයකට ඡන්දයක් ගහන්න කියලා. අපි නම් ඡන්දයෙන් වැළකෙනවා. අපි ජාතික ජනබලවේගයට තමයි අපි ඡන්දෙ දුන්නේ. නමුත් අපි මේ පාර ඡන්දයෙන් වැළකෙනවා. අපේ ප්‍රශ්න විසඳුමක් හම්බ වෙනවා නම් අපි ඒ ගැන හිතලා බලලා අපි ඒ තීන්දුව ගන්නවා. ඒ හින්දා ඔබටත් කියන ඔබේ ප්‍රශ්න තියෙනවා නම් ගමේ තියෙනවා නම් ඔබ නිකන් ඡන්දෙ දෙන්න යන්න එපා. අර කලින් අපි රැල්ල කරා වගේ අපි පොඩ්ඩක් හිතමු. ඒ හින්දා අපි අවසාන වතාවට ඉල්ලනවා මේ රටේ මිනිස්සු දවසෙන් දවස සුසයිඩ් කරගන්නවා. මේ මහ බැංකුව නිහඬයි. ආණ්ඩුව නිහඬයි. විජිත හේරත් ඇමතුමා හැංගෙනවා. ඒ වගේම සමහර අය ප්‍රාදේශ සභාවේ ඉල්ලන්න ඉන්න අය අපි දන්නේ නැහැ ඒවා හොයලා බලන්න ඕන. ඒ හින්දා ඡන්ද පදනම නැති වෙනවා. ඒ වගේම අවසාන වරට කියනවා අපේ මේ තියෙන ඔන්මැස් DT කියන මේ මූල්‍ය වංචාව මෙච්චර ප්‍රමාණයක් අහුුනේ මහ බැංකුවේ තියෙන අඩුවෙන්. අපි මහ බැංකුවට කිව්වා දැන් ඕස්ට්‍රේලියාවේ මිනිස්සු හොරෙන් පයින්නකොට ඕස්ට්‍රේලියාවට යන්න එපයි කියලා ටීවී එකේ ඇඩ් ගහනවා. මහ බැංකුව මොනවද කළේ? අපි මහ බැංකුවට තරයේ කියනවා කරුණාකරලා ගහන්න ජනමාධ්‍ය ඔබට සහාය දෙයි. මහ බැංකුව කෙලිම ඇඩ් ටිකක් ගහන්න මේ පිරිමිඩේවට අහු වෙන්න එපයි කියලා මේ පිරිමිඩේ වල ස්වභාවය මාධ්‍යයට දාලා මේ කැම්පේන් එක කරන්න. එහෙම නැතුනොත් අපි පාරට බහැලා මේ පිරමිඩ කරන්න දෙන්නේ නැහැ කාටවත්. අපි ආණ්ඩුවටත් බල කරනවා මහ බැංකුවටත් බල කරනවා මේවා කරුණාකරලා නවත්තන්න. ඒ හින්දා අපි අභියෝග කරනවා මහ බැංකුවටයි රජයටයි මේ පිරමිඩ කේස් එක නැවැත්තුවේ නැත්නම් ඔබට ඊගාවට මං හිතන්නේ 2028 මේ ආණ්ඩුව නම් ගන්න හම්බෙන්නේ නැහැ. ඒකත් අනිවාර්යයෙන්ම කියනවා. මොකද හේතුව ඔබ මතක තියාගන්න ඕන ආණ්ඩුව අරගලයක් නිසා ඔබට අවස්ථාවක් ආවා වෙන 75 වසරක් මිනිස්සු මේ පාලකය හොරා කාපු හින්දා ඔබව විශ්වාස කරලා තමයි අපි මේ දෑතෙන් දේශපාලනය කරේ. මේ දෑතෙන් ඔබට ඡන්දය ගැහුවේ. ඒ නිසා ඔබගේ පිටුරූපය මේ ආණ්ඩුවට එකපාර කඩාගෙන වැටුනොත් ආයේ අනිත් පක්ෂ වගේ ඔබට නැගිටින්නත් බෑ. ඒ හින්දා අපි කැමති නෑ අපි ගොඩනගාගත්ත පක්ෂය විනාශ වෙනවට. ඒ හින්දා මේ අපේ හඬ අවදි වෙන්න, අපේ හඬ අවදි කරගන්න, අපිට විසඳුමක් දෙන්න. ඒ වගේම තියෙන රටේ තියෙන අනිකුත් ප්‍රශ්න ගැන හිතන්න, පොඩි මිනිහාගේ ප්‍රශ්න ගැන හිතන්න. මොකද ලොකු මිනිහා හැමදේම හැම ප්‍රශ්නයකින්ම යා උඩට එනවා. ඒ හින්දා මේ පොඩි මිනිහා ගැන හිතන ආණ්ඩුවක් අපි තාම දැකලා නැහැ. මේ ආණ්ඩුවත් පොඩි අයට තාම ප්‍රශ්න විසඳලා නැහැ. අපිට අපි ඉල්ලන්නේ පොඩි ප්‍රශ්න ටික ඕගොල්ලන්ට පොඩි නැති වුණාට අපිට මේ පොඩි ප්‍රශ්න විශාල බලපෑමක් කරනවා. ඒ හින්දා අවසාන වතාවට මේ වීඩියෝ එක දිගහැරෙනවා. ඉතින් අපි කියනවා අවසානට මේ ඔඩ්මැස් DT පිරමිඩය මේ පිරමිඩ අහුවෙච්ච අයට සාධාරණයක් කරන්න කෝටි 1000ක් තියෙනවා. තවත් සල්ලි තියෙනවා. කෝටි 4500ක වංචාවක් හොරුන් අත්අඩංගුවට ගන්න පාර්ලිමේන්තුවේ නීති සම්මත කරන්න. ඔබට 159ක් අපි දීලා තියෙනවා. දැන් කියන්න බෑ අපිට 50 සම්මත කරන්න නැහැ කියලා. නීති නැත්තම් නීති හදන්න, වැරදිකාරයට දඬුවම් දෙන්න. මිනිස්සුන්වත් කමන්නේ මේකට ආයෝජනය කරනවා නම් නීතිය හදන්න. මේකට දඩයක් ගහලා ඒ මිනිස්සුන්ටත් මේක ඉදිරියට පවත්වාගෙන යන්න බැරි වෙන නීති සම්මත කරන්න පාර්ලිමේන්තුවේ අපි ඒකයි ඉල්ලන්නේ. ඔබෙන් 7-5ක්වත් එපා ආණ්ඩුවෙන්වත් මහ බැංකුවෙන්වත්. හැබැයි අපෙන් ගත්ත කෝටි 10 මේ මිනිස්සුන්ට බෙදලා දෙන්න පිළිවෙලක් ඔබ කරන්න ඕන. මේ ඡන්දයට කලින් ඒ පිළිබඳ ඔබව පාර්ලිමේන්තුවේ දැනුවත් කරන්න. එහෙම නැත්නම් අපි කැම්පේන් එක පටන් ගන්නවා. අපි හදපු පදනම අනිත් පැත්තට පෙරලන්න. ඒක තමයි අවසාන වතාවට කියන්න තියෙන්නේ. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව සහ විජිත හේරත් ඇමතුමා සහ මේ ඇමතිවරු මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳුමක් දෙයි කියලා. එහෙම නොවුනොත් අපිට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි කරන්න දෙයක් නැහැ. අපි අපේ මතය ප්‍රකාශ කරන්න.